සත්කාරකත්වයේ ඉන්දියාවටත් සුපර් 8 අධීරයේදී කණ්ඩායම 2026 ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබාගෙන තියෙනවා. ඒ කණ්ඩායම මොනවද කියලා බලමු. රාජ්‍යීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය මේ වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ 2026 වර්ෂයේ ඉන්දියාවේ සහ අපේ ශ්‍රී ලංකාවේ පැවැත්වීම නියමිත ICC පිරිමි T20 ලෝක කුසලාන ගැනයි. මේ තරගාවලියේ කොයි විරේද පටන් ගන්නෙ? කණ්ඩායම් කීයක් තරග වදිනවාද? තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සහ අලුතින් එක්වන රටවල් පිළිබඳව අපි මේ වීඩියෝගෙන් කතා කරමු. Vibe News අපේ channel එකත් subscribe කරලම එකතු වෙන්න. 2026 ICC පිරිමි T20 ලෝක කුසලානේ තමයි 10 වෙනි T20 ලෝක කුසලාන තරගාවලිය. මේක පැවැත්වෙන්නේ 2026 පෙබරවාරි සහ මාර්තු මාසවලදී. මේකේ විශේෂත්වය තමයි මේ තරගාවලියේ සම සත්කාරකත්වය දරන අපේ ශ්‍රී ලංකාව සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙක් වන ඉන්දියාව. මුලින්ම ශ්‍රී ලංකාවේ විතරක් පවත්වන්න සැලසුම් කරලා තිබුණත් කණ්ඩායම් ගන්න වැඩි වුණු නිසා මේකේ සත්කාරකත්වයේ ඉන්දියාවටත් සමසේ බෙදී ගියා. මේ වතාවේ T20 ලෝක කුසලානයේ කණ්ඩායම් 20ක් තරග වදිනවා. ඒ කියන්නේ ක්‍රිකට් ලෝලේ ඉන්න තවත් උණුසුම් තරග ගොඩක් බලන්න පුළුවන්. තරගාවලිය අධීර කිහිපයකින් තමයි පැවැත්වෙන්නේ. මුලින්ම කණ්ඩායම් 20 කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ 4කට බෙදෙනවා. එක් කාණ්ඩයේ කණ්ඩායම් එකිනෙකා එක්වරක් මුණ ගැහෙනවා. ඊට පස්සේ ඒ කාණ්ඩවලින් පළමු දෙදෙනා සුපර් 8 කියන අධීරයට සුදුසුකම් ලබනවා. සුපර් 8 අධීරයේදී කණ්ඩායම් 8ක් කාණ්ඩ 4 බැගින් වූ කාණ්ඩ දෙකකට බෙදෙනවා. අවසාන වශයෙන් මේ අධීරයේ පළමු දෙදෙනා අවසන් පූර්ව තරගාවලියට ක්‍රීඩා කරනවා. අවසන් පූර්ව තරගාවලියෙන් ජයග්‍රහීන් දෙදෙනෙක් තමයි අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ. ඒ දෙදෙනාගෙන් එක් කණ්ඩායමක් අවසානයේ ශූරතාවය දිනාගන්නේ. දැනටමත් කණ්ඩායම් 13ක් 2026 ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබාගෙන තියෙනවා. ඒ කණ්ඩායම් මොනවද කියලා බලමු. ශ්‍රී ලංකාව, ඉන්දියාව, අෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, එක්සත් ජනපදය, බටහිර ඉන්දිය කොදෙව්, අයර්ලන්තය, නව ශ්‍රීලන්තය, පාකිස්තානය සහ විශේෂයෙන්ම කියන්න ඕන මේ සැරේ කැනඩාවටත් T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගෙන අවසන් මේ වන විට. තවත් කණ්ඩායම් 7ක් ඉදිරියේදී පැවැත්වෙන කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහා තෝරා ගැනීමට නියමිතයි. ඒ කියන්නේ තවත් ක්‍රිකට් බලවේග කිහිපයකට මේ ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන අවස්ථාව ලැබෙනවා. ඉතින් දැන් අපි බලමු ලෝක කුසලාන තරග පැවැත්වෙන ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මොන ක්‍රීඩාංගණද කියලා. ඉතින් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, පල්ලිකැල ක්‍රීඩාංගණය, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, දඹුල්ල ක්‍රීඩාංගණය කියන ක්‍රීඩාංගණවල තමයි ශ්‍රී ලංකාවේ මෙම තරග පැවැත්වෙන්නේ. ඉතින් ඉන්දියාව ගත්තට පස්සේ ඉන්දියාවේ ක්‍රීඩාංගන ගොඩක් තියෙන. ඉතින් මම එකිනෙක කියන්න යන්නේ නැහැ. 2026 T20 ලෝක කුසලානය ගැන දැනට තියෙන තොරතුරු තමයි මේ. ඉතින් ඉදිරියේදී මේ ගැන අලුත් තොරතුරු එන හැටියට අපි ඔයාලට ඒ ගැන දැනුම් දෙන්නම්. ඒ නිසා අපේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔබට ජය වේවා.